ලකට්ස් නාලිකාව නරඹන ඔයාට සුබ දවසක්. කාමර 18ක ගෙස්ට් හවුස් එකක් ගැන විස්තර කියන්න. අද මම යන්නේ සුන්දරම සංචාරක පුරවරයකට මීගමුවට. හරියට කියනවා නම් මේ ගෙස්ට් හවුස් එක තියෙන්නේ මීගමුවේ කොච්චිකඩේ පාරේ. මීගමුව බීච් එකටත් පේන දුරින්. මීගමුව ටවුන් එකේ ඉඳලා කිලෝමීටර් 4.5ක් විතර තියෙනවා මෙතෙන්ට. හරි. ඔයා මීගමුව ටවුන් එකේ ඉඳලා කොච්චිකඩේ පැත්තට යනකොට ඔයේසිස් බීච් රිසෝර්ට් සංචාරක හෝටලයක් ජෙට් ට්වින් බ්ලූ සංචාරක හෝටලයක් පහු කළා තවත් පොඩ්ඩක් ඉස්සරහට යන්න. දකුණු පැත්තෙන් දකින්න ලැබෙනවා ඔයේසිස් ඉන් ගෙස්ට් හවුස් එකට යන පාර. ඉතින් පාරේ කෙළවරේම තියෙන මේ ගෙස්ට් හවුස් එක තමයි විකුණන්නේ. කාපා එකක් සහිත කාමර 18ක තෙමහල් ගෙස්ට් හවුස් එකක්. මේ තමයි පළමු මහල නැත්නම් ෆස්ට් ෆ්ලෝර් එක. ඕපන් පැසේජ් එකකින් ඇතුළු වුණාම දකින්න ලැබෙන්නේ ෆන්ක්ෂන් ඒරියා එක. එහි දර්ශන තමයි ඔයාට මේ පේන්නේ. ෆස්ට් ෆ්ලෝර් එකේ ෆන්ක්ෂන් ඒරියා එකේ දෙපස කාමර 4ක් තියෙනවා. මේ කාමර 4ටම ඇටච් බාත්රූම් තියෙනවා. මේ කාමරවලත් මේ වෙලාවේ ගෙස්ට්ලා ඉන්නවා කියලා සේවක මහත්මයා අපිට කිව්වා. ෆන්ක්ෂන් ඒරියා එක එක්කම වේටින් රූම් එකක් තියෙනවා. මේ වේටින් රූම් එකට යාබදව තියෙන කිචන් එක තමයි ඔයාට මේ පේන්නේ. රිසෙප්ෂන් සහිත ඔෆිස් රූම් එකේ වීඩියෝ දර්ශන තමයි මේ පේන්නේ. ඔෆිස් රූම් එක ගාවින් තමයි සෙකන්ඩ් ෆ්ලෝර් එකට යන පඩිපෙළ තියෙන්නේ. සෙකන්ඩ් ෆ්ලෝර් එකෙත් ඇටච් බාත්රූම් සහිත කාමර 9ක් තියෙනවා. මේ කාමර 9න් 4ක්ම AC පහසුකම් සහිත කාමර. මම මුලින්ම ඔයාට කිව්වනේ සෙකන්ඩ් ෆ්ලෝර් එකේ ඔක්කොම කාමර 9යි කියලා. ඒ කාමර 9න් තව දෙකක් AC කරපු විශාල ප්‍රමාණයේ ෆැමිලි බෙඩ්රූම්. මේ වාට පේන්නේ ඒ නිදන කාමරවල දර්ශන. මේ කාමර සියල්ලම ඔයාට පෙන්වන්න විදියක් නැහැ මේ වෙලාවේ. මොකද මේ වෙන විටත් මේ කාමරවල ගෙස්ට්ලා නතර වෙලා ඉන්නවා කියලා තමයි කාර්ය මණ්ඩලය පැවසුවේ. ඒ වගේම සියලු පහසුකම් සහිත සුව පහසු නිදන කාමර. නිරන්තරයෙන්ම සංචාරක පැමිණෙන ගෙස්ට් හවුස් එකක්. ඒ හින්දා මාසිකව සැලකිය යුතු ආදායමක් උපයන තැනක් මෙතන. හරි. අපි යමු දැන් තුන්වන මහලට නැත්තම් තර්ඩ් ෆ්ලෝර් එකට. එහි වීඩියෝ දර්ශන තමයි ඔයාට මේ පේන්නේ. මේ ගෙස්ට් හවුස් එකේ තුන්වන මහල රූප්ටොප් එකක් ලෙසයි පවතින්නේ. මේ වන විට එහි සේවක කාමර 3ක් ඉදි කරමින් තියෙනවා. මීට අමතරව මේ ගෙස්ට් හවුස් එකේ බේස්මන්ට් එකේ තවත් කාමර 5ක් තියෙනවා. ඒ කාමර 5ටත් ඇටච් බාත්රූම් පහසුකම් තියෙනවා කියලා අයිතිකරු අපිට කිව්වා. සින්නකර ඔප්පු සහිත පර්චස් 35ක ඉඩම ඉදි කරලා තියෙන මේ ගෙස්ට් හවුස් එකේ ඉඳලා සුන්දර මීගමුව බීච් එකටත් පයින් යන දුරක් තමයි තියෙන්නේ. මේ වාට පේන්නේ බීච් එකේ දර්ශන. ජෙට් ට්වින් බ්ලූ, ජෙට් ට්වින් බීච්, ගෝල්ඩන් ස්ටාර් බීච් හෝටල්, හෙරිටන්ස් නිගම්බු, ඔයේසිස් බීච් රිසෝර්ට් වගේ
5 star hotel වලට මැදිව තියෙන හින්දා ඉහළ වාණ්‍ය වටිනාකමක් තියෙන ගෙස්ට් හවුස් එකක්. දෙස් විදේශ සංචාරක ආකර්ෂණය දිනාගත් මීගමෝ සංචාරක පාරාදීශයෙන් මේ වගේ ගෙස්ට් හවුස් එකක් ඔයාට ආයෙ නම් ගන්න ලැබෙන්නේ නැහැ. ඉතින් මේ chance එක මිස් කරගන්නම් එපා. හිතා ඉන්න දෙයක් නැහැ. සංචාරක ව්‍යාපාරයක් පටන් ගන්න මේ වගේ තැනක් හොයන ඔයාට තමයි මේ ගෙස්ට් හවුස් එක වටින්නේ. ඒ හින්දා තිරේ දිස්වන මෙන්න මේ දුරකථන අංක වලින් අයිතිකවුරට කතා කරලා විකුණන මිල ගණන් ගැන විස්තර දැනගන්න. හරි. හැමෝම තවත් මේ වගේ වීඩියෝ එකකින්. ඒත් අපව subscribe කරන්න, like එකක් දාන්න, වෙන කෙනෙකුට බලන්න share කරන්නත් අමතක කරන්න එපා. ආරාධනා කරනවා www.luckads.com අපේ වෙබ් අඩවියටත් පිවිසෙන්න කියලා. ඒ වගේම ලක්රු ජාත්‍යන්තර ගුවන් විදුලියෙන් ඔබේ ව්‍යාපාරික දැන්වීම් විකාශය කරවා ගන්නත් ඔබට දැන් පුළුවන්. ඉතින් මෙවැනි වටිනා දේපලක් ගැන තොරතුරු වරන් ආයෙත් හමුවෙමු තවත් වීඩියෝකින්. එතෙක් ඔබේ මතකයට ලක්කැට්ස් 100% ශ්‍රී ලාංකිකයි.